හරි අපි දැන් යන ගමන් ඉන්නේ. තාම දන්සල් එකයි දන්සල් හම්බු දන්සල් එක අපි නෑ අපි මේ දන්සල් මේ වලින් අපි බැස්සේ නෑ ඒ වුණාට කැස තියෙන ඉක්කුත් ඉන්නවනේ දින්නේ ගොඩක් කැස දැන් යන්නේ ඉස්සරව බලසක් පොය ඔව් ඒක පළවෙනි සම්පෝය මේ නේද නෝ ඉතින් පෙර නොයිස් ක්‍රීම් අපි තාම යන ගමන් ඉන්නේ. අපි මේ ස්පීඩ් දන්සල් එකපස් දන්සල් රදර ගේනේ දන්සල් තිබ්බට හරක් වෙලා අපර හොඳටම තියෙන්නේ. ඉන්න හරියට ගිහිල්ලා එන ගමන් දන්සල් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. හරක් වෙලා වැඩි ගිහින්. දන්සල් එකක්වත් කෑවේ නේද? කවුරු හිතද? කවුරු හිතද පරක් වුණේ මම පරක් වුණේ නම් ඇත්තටම මම හින්දා නෙවෙයි. මගේ කොණ්ඩේ හින්දා. කොණ්ඩේ හදන්න කියලා තව පරක් වුණේ. නුලිත් කියන වයිස් කායිස් කෙනෙක් පොගෙන බලන්න කොටේ. මේ පාන. අපි නගනවා ඉතින්. ඒ බලන්න. දන්සලද මේ? ඔව් මේක දන්සල නෙවෙයි. මේක දන්සල අපේ දන්සල. අපා මේක අනේ අනේ. කාටද? ඔතටනේ. Oh, කැප් එක තදයි යාට ඒක වෙලා. ඔය අපේ දෙකඩ නවරෝ දෙක හවස් තියා මෙතෙන්ද 6ට විතර ආවන ට්‍රිප් එක ඉවරයි. අපිට වැඩි ඉන්නේ සෙන වැඩි. ගෙදර යනවා කඩවරයි. ලස්සනයි මේ කුඩුව ලස්සනයි ලස්සනයි ඊට පස්සේ මේ තියෙන්නේ මහරගම තිබුණ වෙසක් කලාපය. එතකොට මම කෑගල්ලේ ගිහින් හිටියේ අපේ අම්මලාගේ ගෙදර. එයා එතකොට එහි ගිහින් තමයි මම දඹුලු ගියේ. ආයේ මේ මහරගම ඇවිල්ලා මහරගම තියෙන වෙසක් කලාපේ බලන්න ගියපු වෙලාවේ ගත්ත පොඩි වීඩියෝස් ටිකක්. මාරම ලස්සනයි වෙසක් කූඩු. මාරම මහන්සියක් වෙලා තියෙනවා කියලා හිතෙනවා. මේවා දැක්කහම හරිම සතුටුයි. පේනවනේ මගේ චූටි පැටියත් බලනවා. මේ එයා ඉතින් අර ලයිට් පත් වෙනකොට ආසයෙන් ඉතින් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ඊළඟ දවසේ ගියා නෙළුම් කුල්න බලන්න. මේ යන්න ආසාවෙම හිටියේ ගමනක්. ඒත් යන්න වෙලාවක් නැහැ. හස්බන්ඩ් ඉතින් නිවාඩු දවසට අල්ල ගන්න ඕනේ හින්දා ඔන්න නෙළුම් කුල්න බලන්න යන්න කියලා හිතුවා. අපි ටුක් එකක් දාගෙන යන ගමන් ඉන්නේ මහරගමේ ඉඳන් චුට්ටක් විතර දුරයි. ඉතින් යනවා බලන්නකො පොඩි වැස්සකුත් එනවා වගේ. ඉතින් මොනා කරන්නද ගෙදරින් එනකොට වැස්ස පාටක් තිබුණේ නැහැ. ඔන්න ඇවිල්ලා අපි බැස්සා. දැන් මේ අතුරට යන ගමන් ඉන්නේ. ටිකට්ස් අරගෙන මෙන්න මෙතනින් තමයි අපි මුලින්ම උඩට ගිහිල්ලා එන්න හිතුවා. මේ ලිෆ්ට් එකේ තමයි යන්නේ. ඉතින් උඩට ගිහිල්ලා පල්ලි බලනකොට අම්මෝ ඒ view එක නම් කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. මේ වගේ උඩකින් නම් මේ බලනවමයි. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ගියේ පික්සල් බ්ලූම් වලට. මේ තියෙන්නේ මේ දවස්වල වෙසක් හින්දා වෙසක් සතියේට
ඒකේ වෙසක් කාඩ් එකක් තියෙනවා ස්ටෙප් 4කින් යන්නේ. ඒක තිබ්බහම ඒ කාඩ් එකේ ස්ටෙප් බයි ස්ටෙප් එක රූම් එකකින් රූම් එකට තමයි තියෙන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් වෙසක් කාඩ් එක මේ ප්‍රින්ට් වෙනවා. ඉතින් ඇත්තටම මේ මම හිතුවේ මේ දවස්වල ඇත්තටම මේ වෙසක් හින්දා තියෙන්නේ මේ ජාතක කතා ඒ වගේ දේවල් තමයි ඇතුලේ තියෙන්නේ. මම ඇත්තටම ගියේ නම් වෙනදා තියෙනවා බලන්න ආසාවෙන් කට්ටියගේ වීඩියෝස් බලලා ඒ වගේ දේවල් ඇති කියලා. ඒත් තිබුණේවත් හොඳයි. ලස්සනයි. මෙන්න මේකත් මාරම හොඳයි. ඉතින් මේ ඉස්සරහට ප්‍රින්ට් වේගෙන යනකොට කොහොමද කියලා බලන්න මාරම ආසයි. මේ පේනවනේ මාරම ලස්සනයි. වෙසක් කූඩු තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මෙන්න මෙතන මේ ලයිට් තියෙන තැන නම් මොකොත් වෙනස් වෙලා තිබුණේ නැහැ. එතන මේ අපිට බටන් සෙට් එකක් තියෙනවා. එහා පැත්තේ ගියපුවා නම් දාන්නවා ඇති. අපිට මේ ඩිසයින් එහෙම වෙනස් කරගන්න පුළුවන්. මේ ඒ ටික මොකොත් වෙනස් වෙලා තිබුණේ නැහැ. ඉතින් එතන ඉඳලා ෆොටෝස් ගත්තා. මේ විකාර කරනවා. ඉතින් පේනව නේද? ඊට පස්සේ අපි ඉතින් ඉස්සරහට ඇවිදගෙන ගියා. පේනව නේද ලස්සන. මං හිතන්නේ වෙනදටත් මේවා මං හිතන්නේ උඩ නගිනකොට මේ ස්ක්‍රීන් එකේ තියෙන මං හිතන්නේ රූප වෙනස් වෙන මොකක් හරි එකක් තමයි මේ වෙනදට තිබුණේ මට මතක හැටියට. ඒත් මේ දවස්වල වෙසක් එකට ගැලපෙන්න තමයි හැම එකක්ම තියෙන්නේ. ඉතින් මේ ඔන්න වෙසක් කාඩ් එක print වෙලා ඉවරයි. මේක අපේ මේ පොඩ වෙසක් කාඩ් එක මේවා වුණා මේ print එක අවුල් ගියා කොළ පාට එකේ අපිට හරියට print වෙලා තිබුණේ. ඊට පස්සේ අපි දෙන ආයෙම ගිහින් ඒක මේ print කරන්න හැදුවා. එතකොට මේ ඒ ටික print වුණේ අර නිකන් ඩබල් වැදිලා වගේ එහෙම වුණා. ඊට පස්සේ ඔන්න අපි බලලා ඉවර වෙලා අපි වෙන කොහෙවත් ඇවිදින්න ගියේ නෑ ආයේ. මෙතන තියෙනවා ක්ලෝ මැෂින් තියෙනවනේ. ඊට පස්සේ එතෙන්ට ආව පොඩ්ඩක් මේවා දැක්කම ඉතින් පොඩ්ඩක් සෙල්ලම් කරන්න ආසයි තෙනවනේ. මියා try කරා දෙකක් විතර. එයාට හරි ගියේ නැහැ. මම එයාගේ වීඩියෝ දාගත්තා. මේක තමයි අපි ගන්න try කරේ. ඒක ගන්න පුළුවන් වෙයි කියලා හිතපු හින්දා මේ දෙකක් try කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මමත් try කරා. මට කවදාවත් ගන්න නම් බෑ. ඒත් ආසාව try කරා. මෙන්න බොලේ ආවා කියන්නකො. ඒක වීඩියෝ කරගත්තෙත් නෑ. ඊට පස්සේ අපි මෙයා දුවලා යන්නේ. හස්බන්ඩ් කිව්වා මේ යන ගමන් එහෙනම් පානිපුරි කමද කියලා. අපි මෙතන ඉන්න ගමන් පොඩක් සර්ච් කරලා පානිපුරි තියෙන තැනක් හොයාගත්තා. මෙන්න එළියට එනකොටම හොඳටම වැස්ස. අපි කොහොමත් උඩ ඉන්නකොටම වැහි පොද වගේ පටන් ගත්තා. ඇත්තටම මුලින්ම උඩට ගියේක හොඳයි. නැත්තම් එහෙම ෆොටෝස් ටිකක් එහෙම ගන්න අමාරු හින්දා ඊට පස්සේ ආයෙම ටුක් එකක් දාගෙන අපි ගියා රෙස්ටුරන්ට් එකට. ආවේ චෝලා ඔතෙන්ටික් ඉන්දියන් රෙස්ටුරන්ට් එකට. මේකට ආව ෆස්ට් ටයිම්. ඊට පස්සේ අපි බබාට කන්න කියලා චීස් නාන් එකක් අහන් දුන්නා. ඒකත් මාරම රසයි. ඊට පස්සේ අපි දෙන්නත් ආයෙ අරගෙන කෑවයි වගේ. මාරම රසයි. හොඳට චීස් දාලා තිබුණා. හරිම රසයි. පේනවනේ බබාට පොඩි කෑල්ලක් දුන්නා කන්න කියලා. මේ පස්සම රසයි ඒකත්. ඊට පස්සේ අපි ඕඩර් කරා පානිපූරි කන්න ගියේ. පානිපූරි අපි ගත්ත 6ක්. පානිපූරි 6කුයි බිරියානි එකකුයි තමයි අපි ඕඩර් කරේ. චිකන් බිරියානි එකක්. නාන් එක රස වැටෙන හින්දා අපි චීස් නානුත් ගත්තා. ඒවත් මාරම රසයි.
පානිපුරි කන්න තමයි හදන්නේ. මේකට අපිට එක අර පූරි එක අස්සට දාගන්න අර වතුර වගේ ඒවා දෙකක් දෙනවා. පිරින් ඒකේ එකක් සැරයි අනික ඇඹුල්. ඇතුළට අර අල වගේ අනමනම් දාලා තිබ්බා ඒකේ. මම පළවෙනි පාර තමයි කන්නේ. ඇත්තටම මම දන්න විදිහට මේක කටට ඔක්කොම මේ පූරි එකම දාගන්න ඕනේ කන්න. මේ ඇත්තට මේ පූරි එක මාරම ලොකුයි. මම බොහොම අමාරුවෙන් පූරි එකම දාගත්තා. මම මේ ගත්තේ ඇඹුල් එක දාලා. ඇත්තටම මාරම රසයි. මේක තව අර ඒ වතුර ගොඩක් පිරෙන්නම දාලා කනකොට මම දැකලා තියෙනවා ඉන්දියාවයි එහෙමනම් එහෙම කන්නේ පිරෙන්නම දාලා කටට දාගන්නවා ඒක. මේ එතකොට මම හිතන්නේ තවත් මාරම රස ඇති. මේක පූරි එක ටිකක් ලොකුයි. කටට දාගන්න අමාරු හින්දා මම මේ චුට්ටයි දාලා මික්ස් කරලා කන්නවා. ඊට පස්සේ මම බිරියානි කෙනෙක් ටිකක් දාගත්තා. බිරියානි එකත් ඇත්තටම රසයි. රසට තිබුණා. මේ බිරියානි ගත්තෙත් අපර අධිකරිත නැතරම මේ නාන් කාලා පානිපුරි කෑවට පස්සේ බඩ මේ පිරුණා. ඒත් ඉතින් ගත්ත හින්දා කන්න ඕනේ හින්දා ඒකත් ඔන්න දාගෙන ඒකෙනොත් මම ටිකක් කෑවා ඉතින්. පානිපුරි රසින්ද අපි ආයෙමත් 6ක් ඕඩර් කරා. ඒකිනුත් දැන් මේ දාගෙන කන ගමන් ඇත්තටම මාරම රසයි. පේනව නේද මේ අනේ පූරි එකේ ලොකු මාරම ලොකුයි ඒ පූරි. කටට දාගන්න මේ මාරම අමාරුයි. ඒතර ඒක එකම දාගත්තේ නැත්තම් බැරි හින්දා මම බොහොම අමාරුවෙන් ඉතින් දාගෙන මේ කනවා. ඉතින් මෙතනින් පස්සේ අපි ගෙදර තමයි යන්නේ. මෙහෙම තමයි මගේ වෙසක් දවස් ටික ගත වුණේ. වීඩියෝ එක දාන්න ටිකක් පරක් වුණා. මොකද මට එඩිට් කරගන්න මේ දවස් ටිකේ ටයිම් එකක් තිබුණ නැති හින්දා. ඒත් වීඩියෝස් ටික දාන්න ඕනි හින්දා ඔයාලට බලන්න දාන්න ආස හින්දා පරක් වෙලා වුණත් වීඩියෝ එක ඔන්න අප්ලෝඩ් කරා. ඉතින් මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරලා ඉදිරියටත් ලස්සන වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම bye ගිහින් එන්නම්.